නෑ නෑ. අත බල්ලා නෙවෙයි කියන්නේ. පස්ස බල්ලා තමයි ශාස්ත්‍රය කියන්නේ. අයියා වැඩ වගේ නේද? එහා ගමට මේ පාරෙන් ගිහින් යන්න පුළුවන්ද? ඔව් මල්ලි වැඩ. ඔය පාර දිගේම යන්න. එහා ගමට යන්න පුළුවන්. අනේ අයියේ ගොඩක් ස්තුතියි. මම වෙලෙන්දෙක්. ගිහින් එන්නම්. හරි මල්ලි ගිහින් එන්න. අයියා තවත් වැඩ නේද? ඔව් මල්ලි. කොහොම හරි මේවා කරන්නත් ඕනනේ. හරි අයියේ. එහෙනම් මම ගිහින් එන්නම්. අයියා අදත් වැඩ නේද? ඔව් මල්ලි. අදවත් මේක ඉවර කරන්න ඕන. තනියම නේද අයියා? ඔව් මල්ලි. පවුලට මේවා කරන්න තේරෙන්නේ නැහැ. කොහෙද අදත් වෙලදාම යනවද? නෑ අයියේ. ඊයේ එහා ගමේ කෙල්ලක් සෙට් වුණානේ. එහෙ යන්නේ අද. මට එන්න කිව්වා. මිනිහා වැඩට යනවලු. එහා ගමේ කවුද? අයියා දන්නේ නැහැ. මම එන ගමන් කියන්නම්කෝ. හා කාලා වරෙන්කෝ. අයියා කොහමද? ගියේ වැඩේ හරිද? ආයෙත් අහලා වැඩේ ගොඩ. හෙටත් එන්න කිව්වා. එහා ගමේ කවුද බං? අපිටත් කියපන්කෝ. අර වංගුව ගහව කොට්ට ගහක් මිදුලේ තියෙන්නේ. ආන්න එතන ගෙදර ඉන්න කෙල්ල. දවල්ට ගෙදර හිටපු රතු පාට කුකුලෙක් හිටියා. ඌත් මරලා කාලේ එහෙම තමා මේ එන්නේ. අර වංගුව ගාව කොට්ටට ගහ ගාව ගෙදර. ඔව්. මාර ලස්සන කෙල්ල. මම ගිහින් එන්නම් අයියේ. යකෝ මම නැති වෙලේ අපේ ගෙදරටනේ රිංගලා තියෙන්නේ. මොකද කලින් වැඩ ඉවරද? නෑ තව තියෙනවා. එහෙනම් ආවේ? අද මට තාපසතුමෙක් හම්බෙලා ශාස්ත්‍ර කියන්න ඉගැන්නුවා. එනවකෝ තමුසෙට ශාස්ත්‍රයක් කියන්න. කියනවා බලන්න එහෙනම්. නෑ අත බල්ලා නෙවෙයි කියන්නේ. පස්ස බල්ලා තමයි ශාස්ත්‍රය කියන්නේ. පොඩ්ඩක් මෙහාට හැරෙනවකෝ. එහෙමද? ඔව්. ආන්න. එහෙම තමයි ඉන්න ඕන. අද කොල්ලෙක් ආවා. ඌ ගෙටත් රිංගුවා. උඹලා දෙන්න වැඩෙත් කරා එහෙනම් රතු කුකුලත් මරගෙන කෑවා. අනේ ආයෙනම් කරන්නේ. ඔයා හරියටම කිව්වා.